කාශ්‍යප කුමරුත් මුගලන් කුමරුත් එකම පවුලක හෙදී වැඩුණද දෛවය ඔවුන් දෙදෙනා හට ඊතා වෙනස් ඉරණම් දෙකක් උරුම කළේය. රජකම අහිමි වේ යයි දෙඩි බියකින් පසු වූ කාශ්‍යප බලය පැහැරගත් අතර මුගලන් කුමරු තම දිවි රැක ගැනීම සඳහා පලා ගියේය. කාශ්‍යප රජු અભීත සීගිරි පර්වතීය මුදුනේ දෙවන්ත බලකොටුවක් ඉදි කළේ ගල් පවුරු ඔහුව තම වරදකාරී හැනීමෙන් සහ සතුරු හමුදාවකින් ආරක්ෂා කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි. වසර ගණනාවක් පිටුවහල්ව සිටීමෙන් පසු මුගලන් කුමරු හමුදාවක්ද සමගින් යලි පැමිණියේ තම සොහොයුරා බියෙන් තැතිව ගොඩනැගූ බලකොටුව වෙතට. කාශ්‍යප රජු තම සොහොයුරාට මුහුණ දීම සඳහා සටන් බිමට පැමිණියද ඔහුගේ යුද ඇතු කලබල වී හැරීමත් සමග සටනේ වාසිය ඔහුගෙන් ගිලිහිනි. සතුරාට යටත් වනු වෙනුවට කාශ්‍යප රජු තම ඉරණම තමාම තීරණය කරමින් තම දිවි නසා ගනිමින් එම තනි තීරණයෙන් යුද්ධය අවසන් කළේය. රාජ්‍ය යලි ස්ථාපිත කිරීමෙන් පසු මුගලන් රජු අතීතයට ගරු කළේය. එතෙන් පටන් සීගිරිය බල තණ්හාව බිය සහ ඉතිහාසය නිර්මාණය කරන තෝරා ගැනීම පිළිබඳ සදාතනික ස්මාරකයක් ලෙස ඉතිරි විය.